ඔන්න රුපියල් 5000ක් තියෙනවා ඔයාට ඈ. ශ්‍රී ලංකාවේ වළංගු මුදල් නේ. කොච්චර කාලයක් වෙනවද මේ ළඟ තියාගෙන? මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියන්නකෝ. ඔය බෑග් එකේ. ඒකත් ගන්නකො එළියට. ඉමිටේෂන් වර්ග කිව්වා නේද? ඔන්න ඉතින් සෙව්තු ශ්‍රී මාල්. I saw සෙව්තු ශ්‍රී මාල්. ආයිබෝන් හැමෝටම ඔන්න ඉතින් රුපියල් 5000ක් දීලා මම මේ මාමගෙන් මේ කාසි ටික ගන්නවා. මාමේ මේ ශ්‍රී ලංකාවේ වළංගු මුදල් නේ. කොච්චර කාලයක් වෙනවද මේ ළඟ තියාගෙන? හරියටම අවුරුදු ගාන කියන්න. මොකද මම ළඟ තියාගන්නත් මාමේ සාක්ෂියක් තියෙන්න එපේ. අවුරුදු කොහොමද 1900 1967 ඉඳලා මේ කාසි ටික මම ළඟ තියෙන්නේ. මේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියන්නකෝ. ඔය බෑග් එකේ. ඒකත් ගන්නකො එළියට. ඉමිටේෂන් වර්ග කිව්වා නේද? ඔන්න ඉතින් අද සෙව්තු ශ්‍රී මාල් ආවා මේ මට කතා කරා මේ මාම කෙනෙක්. මම රට කාසි මේවා ලංකාවේ කාසි ඔක්කොම පරණ කාසි එකතු කරන කෙනෙක්. ඉතින් මගේ YouTube channel එක ඔයගොල්ලෝ නරඹනවා ඇති. ඉතින් අද දවසේ ආවේ මේ අයිටම් ටික මේ මාමගෙන් අරගෙන යන්න. මාමගේ නම මොකක්ද කියන්නකෝ? ටී රණෝත්. ඈ? ටී රණෝත්. ටී රණෝත්. රණවක. ගෙවල් කොයිද? කහවල. කහවල ඉඳලා මේ උඩුමුල්ල ප්‍රදේශයට ඇවිල්ලා තමයි මට මෙන්න මේ කාසි ටික විකුණන්නේ. හරි. ඔන්න ඉතින් බලාගෙන ඉන්න හැමෝටම කාසි ඕන නම් සෙව්තු ශ්‍රී මාල්ට කතා කරන්න පුළුවන්. ඔක්කොම 710 705 කාසි තියෙන්නේ. හරි මාමේ නම් ගණදුනිය කරන්න එපා යා. ඔන්න රුපියල් 5000ක් තියෙනවා ඔයාට ඈ. හරි එහෙනම් බුස්සර්ණයි. ඔන්න ඉතින් මේ කාසි ටික ඔක්කොම ගත්තේ රුපියල් 5000ක් දීලා මේ ඉමිටේෂන් බඩු ටිකත් එක්ක. හරි එහෙනම් සෙව්තු ශ්‍රී මාල් ගිහලා එන්න. බුස්සර්ණයි හැමෝටම කාසි ඕනවා ඉන්නවා නම් සෙව්තු ශ්‍රී මාල් YouTube channel එකට කමෙන්ට් එකක් දාන්න. හරි බුස්සර්ණයි.